දකින්න ඇති පසුගිය දිනවල විශේෂයෙන්ම මෙන්න මේ දිනවල සමාජ මාධ්‍යයේ වීඩියෝ පටයක් සංසරණය වුණා මේ ගැටුමක් සම්බන්ධයෙන්. කියන ආභරණ ශාලාවක සිදුවන ගැටුමක් පිළිබඳව. ඉතින් මේ සම්බන්ධයෙන් වෙන ප්‍රවෘත්තියක් වෙත තමයි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් මේ පිළිබඳව අපි පොලිසියෙන් කළ විමසීමේ තොරතුරුත් ඇතුළත් කරලා තමයි මේ ප්‍රවෘත්ති සකස් කරලා තියෙන්නේ. කොළඹිටිය ප්‍රදේශයේ ආභරණ ශාලාවක් තුල සිදු වූ ගැටුමකින් ආභරණ ශාලාවේ සේවකයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව පොලිසිය පවසනවා. ඊයේ රාත්‍රියේ අදාළ ආභරණ ශාලාවට බීමතින් පැමිණි පිරිසක් ආහාර ඇනවුම් කර ඇති අතර එය ප්‍රමාද වීම හේතුවෙන් සේවකයන් සමග බහින් බස්වීමක් සිදු ඇති බව තමයි වාර්තා වන්නේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පැවසුවේ එහිදී දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇති බව. අදාළ ගැටුම සම්බන්ධයෙන් ආපන ශාලාව පාර්ශවයෙන් කොළඹිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. ඒ කියන්නේ අදාළ ගැටුම සම්බන්ධයෙන් ආපන ශාලාව කොළඹිටිය පොලිසියට පැමිණිල්ලක් ලබා දීලා තියෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරේ මේ ගැටුම සිදුවන අවස්ථාවේ දර්ශන මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වන අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන එම ස්ථානයේ CCTV දර්ශන ඔස්සේ සිදු කරන බවයි. දැන් අපිට පේනවා මේ විවිධ මුගුරු යොදා ගනිමින් මේ ආපන ශාලාව ඉදිරිපිට කලහකාරී ලෙස ඔවුන් හැසිරෙනවා. ඉතින් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා දාල පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා කියලා තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.